වැඩිහිටියන් ලෙස සලකන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ වැඩිහිටි වියට එළඹුණාම මං කිව්වා අපේ ශරීරය වෙනස්. එතකොට අපි බර අඩු කරන්න තමන් විසින් බර අඩු කරගන්න ටිකක් කෑම ටිකක් අඩු කරලා බර අඩු කරගන්න ගියොත් යම් කෙනෙක් ඔවුන්ගේ මාංශ පේශීන් වැයවීම මාංශ පේශීන් ක්ෂය වීම ඉතා වැඩි. ඒක නිසා අපි හුඟක් වෙලාවට මේකෙදි සලකා බලනවා මේ බර අඩු කිරීමෙන් අපේ රෝගියාට වාසියක් සැලසෙනවද නැත්නම් අවාසියක් සැලසෙනවද කියලා. උදාහරණයක් වශයෙන් මාංශ පේශීන් අඩු වෙලා ගියොත් යම් කෙනෙක්ගේ බර අඩු කරන්න ඒක අපරීක්ෂාකාරීව සිදු කළා. ඒක නිසා ඇයට සැලසෙන අවාසි ඉතා වැඩි. ඔහුට වාසියක් සැලසෙනවට වඩා අවාසි සිද්ධ වෙන ප්‍රමාණය වැඩි. මොකද මේ මාංශ පේශීන් කියන එක වැඩිහිටි වියේදී ඉතාමත් වැදගත්. අපේ ශරීරයේ තියෙන මාංශ පේශීන් කියන එක අපිට බැලන්ස් එක තියාගන්න, අපිට ඇවිදින්න, අපිට ක්‍රියාකාරකම් වල දෙන්න, ස්වාධීන වැඩිහිටියෙක් වශයෙන් ජීවත් වෙන්න මේ සියල්ලටම අපිට ඉඩ සලසන්නේ අපිට ශක්තිමත් මාංශ පේශීන් තියෙන එක. එතකොට වැඩිහිටියෙක් වශයෙන් මේ බර අඩු කරන්න ගිහිල්ලා මාංශ පේශීන් ලොස් වුණොත්, ක්ෂය වී යාමක් සිද්ධ වුණොත් ඒක නිසා අපේ වැඩිහිටියාට සැලසෙන අවාසි ඉතාමත් වැඩි. අර සෞඛ්‍යමය වාසියක් වශයෙන් දියවැඩියාව, හෘද රෝග අවදානම අඩු කරගන්න යනවාට වඩා. එතකොට අපි මේකෙදි ඔබට දෙන අවවාදය තමයි රූපවාහිනිය ඉදිරියේ ඔබ වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් හිතනකොට අර